හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම ඔයාලව yume.com YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ YouTube channel එක කරන ඔයාට. ඒ මොකද කිව්වොත් ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද YouTube channel එකට ගැලපෙන සරලම සරල simple profile photo එකක් වගේම cover photo design කරන්න කියලා. ඉතින් අපි මේක step by step කරනවා. ඉතින් මේකට ඔයාලට ඕන වෙනවා ඔයාගේ ඩෙස්ක්ටොප් එක වගේම කියන්නේ ඩෙස්ක්ටොප් එක ඔයා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එක ගන්න ඩෙස්ක්ටොප් එක ඔයාගේ වැඩේට ගන්න ඔයා පාවිච්චි කරන ලැප්ටොප් එක ගන්න ඔයාගේ වැඩේ ලැප්ටොප් එක ගන්න. ඉතින් ඊට අමතරව ඔයාට ඕන වෙනවා මේ වගේ මොබයිල් ෆෝන් එකක්. ඉතින් මොබයිල් ෆෝන් එක අපිට වැදගත් වෙන්නේ මොබයිල් ෆෝන් එකට අපි ඇප්ලිකේෂන් එකක් දාගන්න ඕනේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි ඔයගොල්ලෝ දැන් දාගන්නවා නම් දාගන්න ඇප්ලිකේෂන් එක. ඉතින් මේක Play Store එකේ නම් මම නම් දාගන්නේ Play Store එකේ මොකද මම පාවිච්චි කරන්නේ Android හින්දා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි TuneMe කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. ඉතින් අපි මේක ඉස්සෙල්ලාම අපි කරන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එක ඩිසයින් කරන එකයි. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්නේ ස්ටෙප් 1 එක විදිහට කරන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එක ඩිසයින් කරන එක. ස්ටෙප් 2 එක විදිහට කරන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එකෙන් කවර් ෆොටෝ එක ඩිසයින් කරන එක. ඉතින් අපි වැඩි වෙලා කතා කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. හැබැයි වීඩියෝට යන්න කලින් මතක් කරනවා ඔයාමගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාගන්න අමතක කරන්න එපා. මොකද දන්නවද? මේ වගේ තවත් advanced වීඩියෝ ඔයාගේ notification එක මගින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන්න දැන් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම Adobe Photoshop open කරගත්තා. ඉතින් ඊළඟට අපි කරන්න යන්නේ logo design කරන එක. ඊට පස්සේ තමයි අපි cover photo එක design කරන්න මම කලින් කිව්වා වගේම. හරි. අපිට logo design කරන්න පොඩි photo එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඔයාගේ photo එකක්. කියන්නේ මම නම් මගේ photo එකක් මට ඕන වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ photo එකක් ඕන වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ photo එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට photo එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ photo එක මේක මගේ ෆොටෝ එක මම වීඩියෝ එකක් කරන ගමන් ගත්ත ෆොටෝ එක. ඔයා මගේ කලින් වීඩියෝ එකක් බලලා තියෙනවා නම් මේ ෆොටෝ එක මේ අන්දම ඔයාට මතක ඇති. Oh my god! Wow! ඉතින් මෙන්න මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ආර්ට් එක විදිහට කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට ඔයාගේ මොබයිල් එකෙන් තමයි ඒක කරන්න වෙන්නේ. ඉතින් ඔයාගේ මොබයිල් එකේ App Store එක හරි Play Store එක හරි පාවිච්චි කරලා TuneMe කියන app එක දාගන්න ඕනේ. ඉතින් අන්න ඒකේ TuneMe app එකේ දාගත්තට පස්සේ ඒක තියෙනවා එක ආර්ට් ඔප්ෂන්. ඒක මම ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ හදාගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහේ ලෝගෝ එකක් තමයි අපි හදන්නේ. මගේ channel එකේ ලෝගෝ එක ඔයගොල්ලන්ට මතක ඇති. ඔයගොල්ලෝ දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඉතින් ඉස්සෙල්ලාම අපි Play Store app එක open කරන් ඉන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් Play Store app එක open කරගෙන search bar එකට open කරලා TuneMe කියලා search එකක් දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට TuneMe කියලා search එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ දෙවෙනිට වගේ ඔයගොල්ලන්ට පෙන්නයි TuneMe cartoons from photos කියලා app එකක්. ඉතින් මේක MB පොඩි ගාණක් MB 25ක් වගේ පොඩි ගාණක් තමයි මට නම් පෙන්නන්නේ. ඔයගොල්ලන්ට කොහොම පෙන්නයිද කියලා ඒක ඔයගොල්ලෝගේ ෆෝන් එක අනුව තමයි ඒක වගේ MB ගාණ පෙන්නන්නේ. ඉතින් මම මේ app එක දැන් install කරන් තියෙන්නේ. මම දැන් මේ විදිහට app එක open කරගන්නවා. ඉතින් මේ විදිහට app එක load වෙනවා. ඊට පස්සේ මම මේකට මගේ effect එකක් තෝරගන්නවා මගේ photo එක convert කරන්න. මම කලින් තෝරගත්තේ effect එක නම් මෙතන නෑ වගේ. A few moments later. ඉතින් මෙන්න මේ විදිහට මට එක effect එකක් හම්බුණා. මේක මම select කරලා මගේ photo එක add කරනවා මේ විදිහට. හරි මේ photo එක add කරලා මම ඒක zoom කරලා frame එක හදා ගන්නවා මේ විදිහට. මට ඕනේ frame එක මගේ full photo එකක් තමයි තියෙන්නේ. මේ විදිහට full photo එකක් තියෙන්නේ. ඒක මට ඕන size එකට මම මේක select කරලා හදා ගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඊතලයක් තියෙන අන්න එක press කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට process වෙනවා.
හරි කිව්වට ඉතින් මෙන්න මේ විදිහට ගිහලා මේක save to device කියන එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන download කියන එක දෙන්න. ඉතින් ඔයා දකින්න ඇති කොහොමද normal photo එකක් art එකක් විදිහට convert කරගන්න කොහොමද කියලා. හරි. දැන් අපි යමු Photoshop එකට ආයෙමත්. ඉතින් මෙතන new file කියන එක select කරලා මම මේ විදිහට මම details දීලා මම හදාගෙන තිනවා. ඉතින් ඔයාට මේකට කැමති size එකක් ගන්න පුළුවන්. මම size එක දීලා තියෙන්නේ. දැන් මෙතන create කියන button එක option එක දෙනවා. හරි. ඊට පස්සේ මෙතන අපිට gradient එක add කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාට කැමති පාටක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති පාටක් මේකට add කරගන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාට blue color එක ඕන නම් blue color එකද, red color එක ඕන නම් red color එකද, grey color එක ඕන නම් grey color එකද ඔයාට කැමති color එක select කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ logo එකට දාලා තියෙන්නේ. ඉතින් හැමෝම එක වගේ පාටක් දාන්න දුන්නොත් මම ටික වෙනස් පාටක් දැම්මා. ඉතින් මම දැන් මගේ logo එකම හදන හින්දා මම මගේ පාටම දා ගන්නවා. ඉතින් මම මේකට කරන්න මේ ලේ පැනල් එකේ යටම තියෙනවා මෙන්න මේ විදිහට circle එකක් ඇතුලේ colours දෙකක් ගියේ black උයි white උයි තියෙන colours දෙකක් තියෙන. ඉතින් ඒක press කරලා gradient option එක open කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ කඩේට click කරලා මෙතන blue කියන option එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ color එක select කරගන්නවා. මෙන්න මේ color එක select කරගන්නවා. හරි. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් rotate කරගන්නවා මෙන්න මේ විදිහට rotate කරගන්නවා. හරි. ඊට පස්සේ මම okay දෙනවා. ඉතින් මගේ logo එක color එකත් එක්ක පොඩි වෙනසක් පේනවා ඇති ඕගොල්ලොන්ට. ඉතින් ඒක මේක මෙහෙමයි. මට ඒ color එකම ගන්න අමාරුයි. මොකද ඒක මම ඒලා customize කරගත්ත කැමතිලා. දැන් මම tutorial එකෙන් පෙන්නන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ කැමති පාටක් එකට දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එතකොට ඔයගොල්ලෝගේ channel එකේ name එක. ඉතින් මගේ channel එකේ name එක yume.com නේ. ඉතින් මම මේ විදිහට මගේ channel එකේ name එක add කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝගේ channel එකේ තියෙන කොටස් ගන්නට අනුව තමයි ඔයගොල්ලෝගේ කොටස් කඩලා නැත්නම් ආයෙක ගන්නට customize කරගන්න ඕන කොටස් කඩලා. ඉතින් මම මේ විදිහට type කරගන්නවා. මේ විදිහට අන්තිම කැලේ type කරගන්නවා. හරි. ඊළඟට මම මේ ටිකේ size එක customize කරගන්නවා මෙන්න මේ විදිහට. A few moments later. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා අපි convert කරගත්ත photo එක. ඉතින් මම මෙන්න මේ විදිහට අපේ convert කරගත්ත photo එක මේකට add කරගන්නවා. මෙන්න මේ විදිහට convert කරගත්ත photo එක add කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. මෙහෙම add කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට ගෙනවම හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ subject එක විතරක් select කරගන්න එක. ඉතින් මම මේකට කරන්නේ කියන්නේ මාව විතරක් එකෙන් crop කරගන්න එක. ඉතින් ඒකට මම කරන්නේ මගේ ලේ panel එකට ගිහිල්ලා ලේ මම මගේ photo එකේ තියෙන ලේ එක මෙන්න මෙතන select කරලා උඩම තියෙන select කියන option එකට ගිහිල්ලා subject කියන එක press කරලා ඉතින් මෙන්න මෙතන load වෙනවා. ඉතින් load වුණාට පස්සේ පේනවා ඇති මගේ photo මම විතරක් මාව විතරක් මේක select වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න ඕනේ filter එකේ නෙමෙයි select කියන option එකට ගිහිලා ආයෙම modify කියන option එකට ගිහිලා expand කියන option එක දීලා මෙතන pixel එක 1 point දාගෙන ඊට පස්සේ okay දෙන එක. හරි. ඊට පස්සේ කරන්න ඕනේ control එකයි ඔයගොල්ලෝ control එකයි J එකයි press කරන එක. ඉතින් ඊට පස්සේ මම ආයෙම ලේ panel එකට ගිහිල්ලා මගේ කලින් photo එක මෙන්න delete කරගත්තා. හරි. ඊට පස්සේ මම මගේ photo එක කැමති විදිහට customize කරගන්නවා. ඉතින් ඔයාලට මේ අකුරු මේ වගේ මේ title එකේ කියන්නේ channel එකේ name එක මේ විදිහට පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ කැමති විදිහට මේක channel එකේ නම් ඒ කියන්නේ text ටිකත් ඔයගොල්ලෝ කැමති විදිහට මේ විදිහට හෙට මෙහෙට කරගන්න පුළුවන් size customize කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයාගේ මේ photo එක පැත්තකින් තියලා lay panel එකට ගිහිල්ලා මෙන්න මේ අපි type කරගත්ත text තුන තියෙනවානේ. ඒ කියන්නේ අපි channel එකේ name තුන කොටස් කීපයකට අපි type කරගත්තා. මම නම් කොටස් තුනකට type කරගත්තා. ඉතින් අන්න ඒ තුනම select කරලා control එක E එකයි press කරනවා. මෙන්න මේ විදිහට මම මේ තුනම select කරලා control එකයි E එකයි press කරගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ ඒ select කරගත්ත අලුත් ලේ එකක් ආවනේ. අන්න ඒක right click කරලා blending option එක open කරගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙතන drop shadow කියන option එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මම ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ channel එක ඒ channel name එක පිටිපස්සෙන් සුදු පාට එළියක් ආවා. ඒ කියන්නේ නිකන් shadow එකක් වගේ. ඉතින් මම ඒකට ඔයගොල්ලන්ට මෙතන colors ඕන දාගෙන මෙතන blend mode එක normal කියලා දාගෙන
ඒක පොඩ්ඩක් ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කරන්න ඕන මෙතන ඕකේ දෙන එක. හරි ඔයාලට පේනවා ඇති අපි channel එකේ logo එක ඉතා සරලව කියන්නේ simple විදිහට logo එක හදලා ඊළඟට අපි යන්නේ cover photo එක හදන්න. A few moments later. දැන් අපි යන්නේ cover photo එක design කරගන්න. ඒ කියන්නේ අපි profile එක ඒ කියන්නේ අපි main profile photo එක design කරන් ඉවරයි. ඊට පස්සේ යන්නේ අපි cover photo එක design කරන්න. කියන්නේ දැන් යන්නේ cover photo එක design කරගන්න. Okay. හරි ඊට පස්සේ මම කරන්නේ new file කියන එකට දීලා new file කියන option එක දීලා මම කැමති නිකන් සාමාන්‍ය කියන්නේ දිග අතර සාමාන්‍ය size එකක් select කරගන්නවා. ඉතින් මම මෙන්න details දීලා තියෙනවා මෙන්න මේ විදියට. හරි ඊට පස්සේ මම මෙතන create කරගන්නවා මෙන්න මේ විදියට. ඒකට බලා ගන්න පුළුවන් page එක create වුණා. හරි ඊළඟට ඕල් කරන්න ඕනේ මේකට කලින් විදියෙම කලර් එකක් ඔයාලට කැමති කලර් එකක් add කරගන්න එක. මෙන්න මේ විදිහට මම add කරගන්නවා gradient කියන එකට ගිහිල්ලා. ඉතින් මේකට අර කලර් එකම පොඩ්ඩක් add කරගන්නවා. හැබැයි ඒකේ පොඩි වෙනසක් කරගන්න ඕනේ අපි. මම දැන් මෙන්න මේ විදිහට එක බලලා add කරගන්නවා. මෙන්න මේක මම කලින් add කරගත්තේ. ඒක මම මෙන්න මේ විදිහට ආයෙමත් මේක press කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලර් එක ඒකේ දාලා කියන්නේ මෙන්න මේ විදිහට නිකන් ඩාර්ක්ම නැතුව ඩාර්ක් කලර් එක වගේ නැතුව මේ විදිහට normal කලර් එකක් දාගෙන ඕකේ දෙනවා මේකටත් ඕකේ දෙනවා. හරි ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලෝගේ channel එකේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම දැන් yume.com කියලා ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මම මේක control එක කියලා select කරලා මේකේ font එක වෙනස් කරගන්නවා. මෙන්න මේ font එක මෙන්න මේ විදිහට font එක select කරගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට ගෙනල්ලා ලේ පැනල් එකට ගිහලා මේක right click කරලා bending option එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන drop shadow කියන එක දීලා මෙතන black color එක select කරලා මේ okay දීලා මෙන්න මේ විදිහට මේකේ පොඩ්ඩක් අර මහත ගතියක් පේන්න පොඩ්ඩක් නිකන් අර දීලා හරි දැන් පොඩ්ඩක් අපිට පේනවා නිකන් text එක නිකන් පොඩ්ඩක් මහත වුණා වගේ ආයෙ මම පාර මෙහෙම add කරගන්නවා. ඊට පස්සේ මම okay දෙනවා. හරි ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ ලේ පැනල් එකේ මෙන්න මේකේ height කරගන්නවා. ඉතින් height කරගන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයාට ඕනේ වෙනවා ඊළඟට ඔයාට ඕනේ වෙන්නේ ඔයා හදාගත්ත ඩිසයිනින් වගේක්. ඩිසයිනින් කියන්නේ මෙහෙමයි. ඔයාට ඒව ඇඩ් කරන්න නැතුව ඕන කරන්නත් පුළුවන්. ඉතින් ඔයා ඩිසයිනර් කෙනෙක් නම් මම වගේ ඩිසයිනර් කෙනෙක් නම් මෙන්න මේ වගේ ෆොටෝ ටිකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඔයාලා ගේමින් ටෙක් ගැන කරනවා නම් ඔයාට ඒ ටික ඕන නම් ඇඩ් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඔයාට ඒ වගේව නැත්නම් ඔයා ඇඩ් කරන්න ඕනෙත් නැහැ. ඒකට නම් කමන්නේ. ඉතින් මම කෝකටත් මෙහෙම ඇඩ් කරගන්නවා මෙන්න මේ විදියට. A few moments later. හරි මම මෙන්න මේ විදියට ඇඩ් කරගත්තා මගේ ෆොටෝස් කියන්නේ මම කරපු ඩිසයිනින් වගේ. මම මේ විදියට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ ඩිසයිනින් ඔක්කොම ලේ පැනල් එකට ගිහිල්ලා මේ ඩිසයිනින් ඔක්කොම select කරලා control එකයි E එකයි press කරනවා. හරි ඊට පස්සේ මම මේකේ opacity එක මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ මම type කරගත්ත මේ text එක කියන්නේ අපි hide කරලා type කරලා hide කරගත්ත text එක ආය unhide කරගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා අපි හදපු logo එක. අපි කලින් හදපු logo එක අපිට ඕන වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම කලින් හදපු logo එක add කරගන්නවා. මෙන්න මේ විදිහට add කරගන්නවා. මෙන්න මේ විදිහට add කරගෙන මම මේකේ size එක පොඩ්ඩක් customize කරගන්නවා. හැබැයි ඉන්න පොඩ්ඩක් ඉන්න මට ඒක අමතක වුණා පොඩි දෙයක් ඔයගොල්ලෝ කියන්න තියෙනවා. ඉතින් ඒක කරන්න කලින් ඔයගොල්ලෝ පොඩි දෙයක් කරගන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ ellipse tool එක අරගෙන මේකේ ellipse එකක් මේක කරගන්න ඕනේ හදා ගන්න ඕනේ. ඉතින් ඒක මෙන්න මේ විදිහේ size එක පොඩ්ඩක් හදාගෙන මේ පොඩ්ඩක් size එක ඔයාලට කැමති විදිහට size එක දාගෙන මෙන්න මේක වාටයට ගේන්න ඕනේ. මෙන්න මේ විදිහට size එක හදාගෙන මෙන්න මේ විදිහට මේක වටේට අරන් ඇවිල්ලා ඕගොල්ලෝ කරන්න ඕනේ ellipse tool එක select කරලා control එක select කරලා මෙන්න මෙතන හිස් තැන උඩ click කරන එක. හරි ඊට පස්සේ කරන්න ඕනේ මෙතන logo කියන එක කියන්නේ අපේ logo එක දිනවා.
ඒක Ctrl G select කරන එක. ඊට පස්සේ කරනවා මම logo 1 කියන එක delete කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති circle අපේ logo එක YouTube එකේ පේන විදිහට මෙන්න හදලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ ellipse එකයි මගේ logo එකයි මෙන්න මේ විදිහට Ctrl එක E එක කියලා select කරලා Ctrl එක press කරලා මෙන්න විදිහට මේකේ size එක customize කරගන්න. මෙන්න මේ විදිහට මේකේ size එක customize කරගන්නවා. හරි. ඊට පස්සේ තව පොඩි දෙයක් add කරගන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒකට rectangle tool එක ගන්න ඕනේ. rectangle tool එක අරගෙන මෙන්න මේ විදිහට rectangle tool එක අරගෙන මෙන්න මේ විදිහට හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට red color එකක් add කරගන්න ඕනේ. මේකේ stroke එක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මම මේකේ size එක පොඩ්ඩක් ආයි customize කරගන්නවා මෙන්න මේ විදිහට. හරි මන්න මේ විදිහට මෙතන size customize කරගන්නවා. ඊට පස්සේ අපේ text එකක් add කරගන්න ඕනේ subscribe කියලා. subscribe කියලා විතර බෑ subscribe now කියලා add කරගන්න ඕනේ අපි. මෙන්න මේ විදිහට subscribe now කියලා add කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක select කරලා මම මේකේ font එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ මම මේකේ color එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා white color එක add කරගන්නවා. මේ විදිහට white color එක add කරගන්නවා. ඊට පස්සේ මම මේකේ size එක පොඩ්ඩක් customize කරගන්නවා මෙහෙම. ඊට පස්සේ මම මේ අපේ rectangle උඩින් මෙන්න මේ විදිහට ගෙනල්ලා ඊළඟට මම කරන්නේ layer panel එකට ගිහිල්ලා අපේ text එකයි මේ rectangle එකයි click select කරලා control එක E එකයි press කරනවා. ඊට පස්සේ මම opacity එක මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ logo එකයි cover photo එකයි දෙකම දැන් හදලා ඉවරයි. ඉතින් my friends අපේ profile photo එකයි cover photo එකයි දෙකම design කරන වැඩේ step by step ඔන්න ඉතින් මම කියලා දුන්නා. ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම අදට ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගිහිල්ලා එන්නම්. මම යුමෙස්සනවදී